අයිබෝන් ඉතින් සොඳුරු දවසක සොඳුරු මොහොතක අපි අද ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න හිතුවනේ ඔබ ආදරය කරන ලේඛිකාවෝ කීප දෙනෙක් එක්ක. ඉතින් අපි පළවෙනියම මුලින්ම අපි අද දවසේ එකතු කරගන්නවා ඔබ වඩාත්ම ආදරය කරන මේ දවස්වල කතුවරයා ක්‍රිප්ට් හරහා වඩාත්ම ජනප්‍රිය සසී වීරක්කොඩි මහත්මියව. ඉතින් සසී අපි ඔබතුමියට අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන් අයියේ. ඉතින් අපි පොඩ්ඩක් ඔයා ගැන කතා කළා. මුලින්ම අපි දැනගන්න කැමති, පාඨකයෙක් දැනගන්න කැමති සසී කොහෙද ඉන්නේ? සසී මොනවද කරන්නේ? ඔබතුමී රැකියාවක නිරත වෙනවද කොහොමද කියලා අපි මේ ගැන දැනගන්න කැමතියි. ඔව්, මගේ ගම් ප්‍රදේශය නම් කෑගල්ල. මම දැනට පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කරනවා. ඒ වැඩ කටයුතුත් එක්ක තමයි මේ මගේ ඔය නවකතා ලිවීම සිද්ධ කරන්නේ. ඒ දේවල් තමයි ඉතින් දැන්ට මේ කාලය තුල සිද්ධ වෙන්නේ. පාසලේ වැඩ කටයුතු එක්ක තමයි චුට්ටක් බිසි වෙලා මේ දවස්වල වැඩ ටික යන්නේ. දැන් මේ දවස්වල වෙන වැඩත් එක්ක පොතේ මේ කියන්නේ මගේ කතාවල වැඩත් එක්ක චුට්ටක් බිසි වෙලා තියෙන ඒකත් එක්ක තමයි. හොඳයි, අපි ඉතින් සසීගේ පොඩි පෞද්ගලික විස්තර ටිකක් දැනගත්තා. අපි එතනින් එහාට ගිහිල්ලා කතා කරමු ඔබේ අලුත්ම කෘතිය. මම හිතන්නේ මේ දවස්වල වෙද්දී ගොඩක්ම ඒකේ දෙවෙනි කොටස වඩා ජනප්‍රිය වේගන යනවා. ෆීනික්ස් ගැන කතා කළොත් ඒකේ අත්දැකීම කොහොමද කියලා අපි කතා කරමු. ෆීනික්ස් ගැන කිව්වොත් ඇත්ත විස්තරය කිව්වොත් මම ලියන්න ගියේ රොමැන්ස් කතාවක්. රොමැන්ස් විදිහට තමයි කැටගරි එක මුලින්ම මම දෙද්දි ලියන්න හිටියේ. හැබැයි කතාව ලියාගෙන යද්දී ලියලා ඉවරුණාට පස්සේ මං ආයි කියවද්දි මට තේරුණා මේකේ රොමැන්ස් නම් නැහැ. ඒක මම හිතුවට වඩා වෙනස් විදිහට ආවා. ඒ කියන්නේ ඇත්තටම ෆීනික්ස් කියන්නේ මට සර්ප්‍රයිස් කතාවක්. මට අර මම පස්සේ කියාවගෙන යද්දි මට හිතෙනවා මම මෙච්චර මං කොහොමද මේ වෙනස් තත්ත්වයකට ආවේ කියලා. ඒ කියන්නේ මට මං ඒක උනේ අර ගිය පාර කන්ටෙක්ස්ට් වලින් රොමැන්ස් අයින් කරාට පස්සේ මට චුට්ටක් මම ඒ තැනට ආව කියලා මං හිතනවා. මොකද මම ලියලියාගෙන ආවේ රොමැන්ස්. ඒක වෙනස් වුණා. විශේෂයෙන්ම කියනොත් නිල්නෙත් මානේ කතාවත් එක්ක වෙනස් වුණා. ඒකෙන් පස්සේ මම දැන් ගොඩාක්ම යන්නේ මේ පැත්තටද කියලා මටත් හිතෙනවා. මේ දැන් මට පාඨකයොත් කියලා තියෙන වෙලාවකට රොමැන්ස් හසී හැංගිලා කියලා මං ගන්න try කරනවා. ඒත් මට අර දැන් මං මේ පැත්තට වැඩි කියලා හිතෙනවා. මොකද මං හොර කතාවකුත් ලීවා. දැන් මේ පාර දෙපාරක් දැන් ගිය අවුරුද්දේ කන්ටෙස්ට් එකෙත් මං ලීවේ එහෙම කතාවක්. ඇත්තටම ෆීනික්ස් කියන්නේ ලොකු මං හිතන්නේ ඒක ලොකු අත්දැකීමක් කියලා හිතනවා මට. මං සාමාන්‍යයෙන් ඒ පැත්තේ කතාවක් ලීවට මේ පාර ලියපු කතාව මමත් හිතනවා ඒක සාර්ථකයි කියලා. මම ඒකේ දෙවෙනි කොටසත් මේ දවස්වල මේ ඇප් එකේ යනවා. මම බොහොම උත්සාහයක් ගන්නවා ඒක ක්‍රිප්ට් එකට දාන්න මගේ වැඩ කටයුතුත් එක්ක. මම හිතනවා ෆීනික්ස් කියන්නේ මගේ ජීවිතේ මම දඟකාර ආදරීගෙකෙන් පස්සේ ලොකු වෙනසක් කරපු කතාවක් කියලා. මොකද මම අනික් කතා එක්ක බලද්දි මම හිතනවා ෆීනික්ස් කියන්නේ මේ මට ලොකු පෙරලියක් කරන්න පුළුවන් වෙච්ච කතාවක් කියලා. හරි. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් අපේ කියමනක් තියෙනවානේ, අපි අහලා තියෙනවා ආදරය වෛරය අතර කෙස් ගහක වගේ පරතරයක් තියෙන කියලා. දැන් ෆීනික්ස් ලියන්න ඔයාට හේතු වෙන්නේ මොකක්ද? මොකක් වස්තු විශ්ලේෂණය කරගන්න ෆීනික්ස් ලියන්න හේතුව කියලා අහුවොත්? ෆීනික්ස් මම මුලින්ම ෆීනික්ස් ලියන්න හේතුවක් උනේ කට්ටිය දඟකාර ආදිරේකෙන් පස්සේ ගොඩක් අය ඉල්ලුවා මැරේගේ කතාවක් අරගෙන කියලා. හරි මම ලිව්වේ මම කැම්පස් අවුට්ලා ගෙදර ඉන්න කාලේ අර පාටික ගොඩක් කැමතිනේ ඔය පොඩි ළමයිත් කියන්නේ ඉස්කෝලේ යන ළමයි ඇත්තටම කැමතිනේ මැරයන්ගේ ආදර කතා කියවන්න. අන්න ඒක තමයි එකෙන් පස්සේ තමයි දඟකාර ආදිරේකෙන් පස්සේ ගොඩක් අය ඉල්ලලා තිබ්බා මැරේගේ කතාවක් ලියන්න කියලා. දැන් අර මැරයෙක් මුල් කර ගැනීමෙන් කියලා
එක තමයි මගේ ඉස්සලාම හිතුනේ. ඒකත් එක්ක ආදරය මිශ්‍ර කරන්න උමනාව වුණා. ඒ වුණත් ඒතන දැන් තාම කට්ටියට කන්ෆියුස් ඒතන ආදරයක්ද තියෙන්නේ මොකක්ද තියෙන්නේ කියලා මං හිතනවා තාමත් දෙවෙනි කොටසෙදුත් තාම කට්ටියට ඒක තාම තීරණය කරගන්න බෑ. මම බලාපොරොත්තු වුණෙත් මැරෙක්ගේ ආදර කතාවක් ගේන්න උනාට එතන පොඩි සැකයක් තියෙන. කියන්නේ ආදරයමත් නෙමේ. ඒක මං නම් හිතනවා මං දැන් කිව්වොත් එහෙම දැන් part 2 එද්දි ඒක යාලට ප්‍රශ්නයක් වෙයි. part 2 එක යනවා. මං හිතාගෙන ඉඳිනවා part 3 එකක් එනවා. එතකොට ඒක අර මං හිතන්නේ ඒක අර මොකද අපි කියන්නේ සස්පෙන්ස් එකක් විදිහට වගේ චුට්ටක් තිබ්බොත් හොඳයි කියලා. ඇත්තට මගේ කතාව ලියන්න ගොඩක් හේතු උනේ අර දඟකාර ආදරයකින් පස්සේ කට්ටිය ඉල්ලුවා මැරෙක්ගේ ආදරයක් ලියන්න කියලා. මේක ආදරයක් වෙයිද කියලා නම් මට තාම කියන්න බෑ ඉතින්. හොඳයි ඉතින් මං හිතන්නේ ඔබට ආදරය කරන මේ පාඨකයින්ට අලුත් තොරතුරක් අලුත් ආරංචියක් ආවා. ඊට අමතරව අපි දැනගන්න කැමති මේ දැන් මේ අවුරුද්දේ අවසානයේ සහ දැන් 2026 අලුත් අවුරුද්දේ ඔබෙන් පාඨකයන්ට මොනවද තියෙන ආරංචි පාඨකයන්ට කියන්න දෙයක් තියෙනවා නම් මේක අවස්ථාවක් කරගන්න. පාඨකයන්ට කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් කිල්ලුම් තියෙනවා. ඉස්ලාම් මම කියන්නම් ඇප් එකේ වෙන දේවල් එක්ක Phoenix 3 එනවා. Phoenix 2 ක්ලිප් එකට දානවා. Phoenix 3 එනවා. ඒ වගේම කට්ටිය ඉල්ලනවා තීනුගේ කතාව. ඒ දෙකත් අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්ද වෙද්දී එනවා. මගේ වැඩ කටයුතුත් එක්ක මම කොහොම හරි කරනවා. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. කට්ටිය ආසයි නම් මගේ පොතක් ළඟ තියාගන්න. ඒකත් සමහර විට ලොකු උත්සාහයක් ගන්නවා ලබන අවුරුද්ද තුල අනිවාර්යයෙන්ම වෙයි කියලා. හොඳයි නම් හිමු يعني කතාවේ නම එහෙම අපි චුට්ටක් ඉදිරියේදී කියමු. හරි එහෙනම් මේ කුතුහලයක් තියලා සර්ප්‍රයිස් එකක් දෙන්න හිතාගෙන මං හිතන්නේ සසී කරන වැඩක්. දැන් සසීගේ පාඨකයන්ට ලොකු ආරංචි දෙකක් තියෙනවා. සහ අපි ඔබේ ඉදිරි ලේඛක ජීවිතයට සුබ පතනවා. එහෙනම් අදට අපි නවතිමු. ආයිබෝවන්. ගොඩක් ස්තුතියි.